මං අද ඉතාමත් ක්වික් ගයිඩ් එකක් කරන්නම් කොහොමද ඔයගොල්ලෝ කාලි නක්ස් එක ඔයගොල්ලන්ගේ PC එකට ඉන්ස්ටෝල් කරන්න කියලා. ඉතින් මම House of Cyber Security එකෙන් අපේ මේ අපේ පළවෙනි වීඩියෝ එක ඉතින් අපි ටක් ගාලා කතා නැතුව ටක් ගාලා වැඩට යන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් කාලි නක්ස් එක අපිට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් virtual machine එකකට අපිට ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ Windows තියෙද්දි Windows එකටම ඉන්ස්ටෝල් කරන්න පුළුවන්. සහ Windows නැතුව කෙලින්ම pure කාලි නක්ස් විදියට අපිට වෙනම ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔරිජිනල් OS එක විදියට කාලි නක්ස් එක තියාගෙන. ඉතින් හොඳට මතක තියාගන්න දෙයක් තමයි dual boot කරද්දී අපි මුලින්ම කාලි නක්ස් එක ඉන්ස්ටෝල් කරොත් අපිට dual boot කරන්න බෑ. ඒක dual boot කරනවා නම් හොඳට මතක තියාගන්න ඕනේ Windows එක තමයි මුලින්ම ඉන්ස්ටෝල් කරලා දෙවෙනියට තමයි කාලි නක්ස් ඉන්ස්ටෝල් කරන්න ඕනේ. ඉතින් මම දැන් අද කියලා දෙන්නම් කොහොමද කාලි නක්ස් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා අදාළ පාර්ශ්වයන් වලට. ඉතින් අපි මුලින්ම එහෙම ඩවුන්ලෝඩ් කරමු. කාලි සමාවෙන්න වෙනස් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මෙන්න මේ උඩ මෙන වෙබ්සයිට් එක තියෙනවා. මෙන්න මේ උඩ මෙන වෙබ්සයිට් එකට යන්න. ගියාට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේකින් තියෙනවා මේ ඉන්ස්ටොලේෂන් ඉමේජ්. දැන් මෙන්න මේක ඕන වෙන්නේ මෙන්න මේ පාර්ට් එක ඕන වෙන්නේ ඔයගොල්ලෝ කාලි නක්ස් එක වෙනම ඔයගොල්ලන්ගේ PC එකට වෙනම ඉන්ස්ටෝල් කරනවා Windows වගේ. සහ මේක ඕන වෙන්නේ ඔයගොල්ලෝ virtual machine එකට කියන්නේ VMware virtual box Oracle virtual ඒ වගේ යූස් කරනවා නම් මෙන්න මේක ඕන වෙන නිසා මේක මොබයිල් වලට ඉන්ස්ටෝල් කරන මේ තුන තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මොබයිල් එකට ඉන්ස්ටෝල් කරනවා නම් මෙහෙමයි. සහ මේ virtual machine එතකොට දැන් අපිට දැන් ඕනේ virtual machine එකට download කරන්න. ඉතින් virtual machine කියන එක මෙහෙම ඔබනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය මේවා ටික අතන දැන් මේ තියෙන VMware එක, එතකොට මේ තියෙන virtual box එක, එතකොට මේ තියෙන්නේ Hyper-V එක. ඉතින් ගොඩක් කට්ටිය use කරන්නේ මේ virtual box කියන එකයි VMware එක විතරයි. ඉතින් අපි download කරන මේ virtual box කියන එක මේක පාරම එක download කරා ඒකේ file එක තියෙනවා මේක. ඉතින් ඒකින්ද වෙන්නේ ඒකින්ද තමයි මේ. අර දැන් අපි ආයි download කරනවා මේක. දැන් මේක මේ download වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට එක පේන්න දෙයක් චුට්ටක් ඉන්න. right ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තියෙන්නේ මගේ download වෙන එක. ඉතින් ඒක download වෙනවා. ඉතින් ඒ වගේ තමයි. එතකොට ඉන්ස්ටෝල් කරගත්ත පස්සේ මම ඔයගොල්ලන්ට තව වීඩියෝ එකක් ගේන්නම්. වීඩියෝ එක දික් වෙන හින්දා තමයි මම මේ ට්‍රීට්මන්ට් කරන්නේ. තව වීඩියෝ එකක් ගේන්නම් කොහොමද කාලි නක්ස් එක ඔයගොල්ලන්ගේ කම්පියුටර් එකේ virtual machine එකට ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. ඉතින් දැනට වීඩියෝ එක ඉවරයි. subscribe කරන්න. අපිත් එක්ක අපේ course වලට එකතු වෙන්න කැමති කට්ටිය ටික කමෙන්ට් එකක් දාන්න. අපි website එක දාන්න. එහෙනම් පරිස්සමෙන් ඉන්න.